29 වෙනි කොරියානු ගැටලුව x සමානයි 2 ධන මූල 3න් 1යි y සමානයි 2 ඍණ මූල 3න් 1යි x වර්ග ඍණ y වර්ගයට xy ගේ අහන්නේ. අපි x ගේ හරය පරිමේය කර ගන්න ප්‍රතිපදයෙන් වැඩි කරගමු. x සමානයි 2 ධන මූල 3යි වැඩි කරා 2 ඍණ මූල 3න් 2 ඍණ මූල 3න් 2 ඍණ මූල 3ක් එනවා x ට. මොකද යට 4 ඍණ 3 1 නිසා. y හා සමානව 2 ඍණ මූල 3 උඩ වැඩි කරනවා 2 ධන මූල 3න් යටත් වැඩි කරනවා 2 ධන මූල 3න්. ඒකෙත් යටින් එන්නේ 4 ඍණ 3 1යි 2 ධන මූල 3 කියලා y ට ගේනවා. දැන් x වර්ගය ඍණ y වර්ගයට xy නිසා පාඩම මාරු කරමු. දැන් මෙතන ලියා ගන්න පුළුවන් 2 ඍණ මූල 3 වර්ගය අඩු කිරීම 2 ඍණ 2 ධන මූල 3 වර්ගයට 2 ඍණ මූල 3යි 2 ධන මූල 3යි. දැන් ඔයා දන්නවා 4 ඍණ 3 පල්ලෙහායෙන් 1 වෙනවා. දැන් උඩ විශේෂ දෙයක් වෙනවා. ඒ තමයි අඩු කිරීම මැද තියෙන හින්දා මේක වර්ග වුණාම ඉවත් වෙනවා මේ පද දෙක. ඒ වගේම මූල 3 පද දෙකත් ඉවත් වෙනවා. හැබැයි මැද පද එනවා මෙහි විදියට 4යි මූල 3යි මේක එකතු කිරීමයි 4 මූල 3 ඍණෙන් වැඩි වෙන හින්දා ඍණ 4යි මූල 3ක් එනවා. එහෙනම් පිළිතුරු විදියට එන්නේ ඍණ 8යි මූල 3යි. අපිට දීලා තියෙන ප්‍රශ්නේ පිළිතුර තමයි එහෙනම් 4 වෙනි එක.